ලක්ෂ 150ක් හොයාගන්න බැරි දරුවෙක් මීට ඉස්සෙල්ලා මැරෙන කැරෙන්න වෙන විසඳුමක් නැහැ. ඉතින් ඒ දෙමව්පියෝ තමයි ඒකේ දුක දන්නේ. මෙතන ඉන්න වෛද්‍යවරු දෙවිවරු වගේ වෛද්‍යවරු. ඉතින් ඔවුන් දරුවෝ වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරන්නේ. දැන් වාටු මදි. පොඩි දරුවෙක් හිටියා අවුරුදු 3මාරක් කිව්වා. ඉතින් ඒ දරුවා මෙහෙම අතගගා යනවා. පෙනීම නැති වෙලා. ඒ දරුවා අම්මගේ මූණ අත ගන්නවා. අතපත ගගා ඇවිදිනවා. හැබැයි එයා දන්නේ එයාට පෙනීම නැහැ කියලා. එයා හිතන් ඉන්නේ ලයිට් ගිහිල්ලා කියලා. අර CID එකට ගිහිල්ලා මට හොරා කියලා අර වොයිස් කට් දෙනකොට මේ වගේ මිනිස්සු ගැන බලන්න ඕන. මම අද වෙනකොට රුහුණු මහ කතරගම දේවාලේ මටවත් මගෙන් පස්සේ එන කිසිම නිලමේවරකටත් හොරකම් කරන්න බැරි වෙන සිස්ටම් එක හදලා ඉවරයි. සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස පහර කෑමට ලක් වෙනවා වෛද්‍ය නලින්ද ජයතිස්ස. ඒ ඇමතිවරයා කතා කරේ එතුමාගේ අදහස. එතුමා මේ රටේ සෞඛ්‍ය ඇමතිතුමා. ඒ ඇමතිවරයා පත් වෙලා තාම මාසයක් වගේ. ඇමතිතුමා මේ උත්සවයට ආපු එක අපි දේවාලට කරපු ගෞරවයක්. මේ ආණ්ඩුව අවුරුදු 5ක් ගෙනියන එකයි කරන්න ඕන. උදව් කළා. එහෙම නැත්නම් වෙන්නේ අපිට අපේ ජීවිතේ අවුරුදු 5ක් අපි පස්සට යනවා. මේ රජයත් එක්ක දැන් ඔබ කතා කරන විදිහට සමහර වෙලාවට නිකන් අපිට තේරෙනවා මේ ඇඟ බේරගෙන ගාන්ට ආ මේගොල්ලොත් හොඳයි ඒක හරියට කරොත් මෙහෙමයි වගේ කතාවක්. එහෙම මේ ෂේප් න්‍යායකද යන්න හදන්නේ? මම පත් වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මගේ නම යෝජනා කරේ. කිරිවෙන හාමුදුරුවන්ට. දැන් ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. ඔහුටත් මගේ තියෙන ලිංගතුකම බැඳීම ඒ හා සමානයි. මොකද ඔහු මගේ රාජ්‍ය නායකයා. ඇත්තටම මෙච්චර දෙයක් කළා මේ වගේ පින්කමක් කරලා ඔබ හදවතින්ම සතුටින් ඉන්නේ. මොකද එහෙම එකක් අපිට ඔබේ මූණෙන් පේන්නේ නැහැ. සහ මේ පින්කම් මෙතනින් ඉවරද? අයිබන් සුබ දවසක්. මේ ස්ථානයට ආපු දෙවැනි දවස එන්නේ බොහොම වැදගත් කාරණාවක් කතා බහ කරන්නත් එක්ක. පහුගිය දවසක මහරගම පිළිකා රෝහල අපේක්ෂා රෝහලේ යම් සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට විශේෂයෙන්ම ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම් අපේ දරුවන්ට සිද්ධ කරන්නට අවශ්‍ය කරන පහසුකම් සහිත රෝහල් පරිශ්‍රයේ යම් ගොඩනැගිල්ලක් ඉදි කරනවා. ඒ කෙරෙන්නේ කතරගම දේවාලයේ ආදායමේ. සමහර විට මේක වෙනත් කෙනෙක්ට වෙන විදිහකට අර්ථ දක්වන්න පුළුවන් දෙවියන්ගේ අනුහසින්. මේ කාරණාවට මූලික වුණු පෙරමුණ ගත්ත ඒ නිලමේතුමන් බස්නායක නිලමේතුමන් රුහුණු මහ කතරගම දේවාලයේ අද නැවත වතාවක් දිවයින ඔන්ලයින් අපහා සම්බන්ධ වෙනවා. ආයිබෝන් ඔබට. ආයිබෝන්. නිලමේතුමා ලංකාවේ වෙනස්ම සිද්ධියක් විශේෂයෙන්ම ඉන්දියාවට ගියා නම් ලක්ෂ 150ක් සාමාන්‍ය භාෂාවෙන් කෝටි 1.5ක් විතර අපේ පුරවැසියෙකුට වැය කරන්න වෙන අවස්ථාවක් ඔබ අද නැති කරලා තියෙනවා. සාම මේක හොඳ අවස්ථාවක් රටේ ජනතාවට. සතුටුයිද? කොහොමද දැනෙන්නේ මේ සතුට? නෑ ඇත්තටම මේ දරු පැටවු ටික සනීප වෙනවා දකින්න ලැබෙනකොට ඉස්සරහට තමයි ලැබෙන්නේ. ඉතින් ඒක නම් පුදුම සතුටක් වෙයි මගේ ජීවිතේ. හැබැයි ඉතින් මේ ක්‍රියාවලිය එච්චර මේක මම තනියම කරපු එකක් නෙමෙයි. මේ සඳහා බැතිමතුන් තමයි ආධාර උපකාර කරේ. රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලය උදව් කරා. ගුවන් හමුදාව තමයි ඉදිකිරීම කරේ. ඉතින් මේක විශාල පිරිසකගේ එකමුතුවක්. කින් ඇති වෙච්ච දෙයක්. ඉතින් මේ අපි වගේ රටවල් ඒ වගේ පුණ්‍ය කර්ම කරන සුබ සාධන වැඩ කරන රටවල්. ඉතින් දැන් ඒ දරු පැටවු ටික ඉතින් මින් ඉදිරියට මොකද ලක්ෂ 150ක් හොයාගන්න බැරි දරුවෙක් මීට ඉස්සෙල්ලා මැරෙන කැරෙන්න වෙන විසඳුමක් නැහැ. ඉතින් ඒ දෙමව්පියෝ තමයි ඒකේ දුක දන්නේ. එහෙම නැතුව සාමාන්‍ය බලන් ඉන්න කෙනෙකුට ඒක තේරෙන්නේ නැතුව එන්න පුළුවන්. දැන් ඒ යුනිට් එක හැදුවා කියන ආරංචියට ඒ යුනිට් එකේ සිස්ටමට අද උදේ හම්බුණා. එයාට ලංකාවේ හැමතැනින්ම මේ අම්මලා තාත්තලා කතා කරනවලු තමන්ගේ දරුවා මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරගන්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරගන්න. ඉතින් දෙමව්පියන්ට ඕන කොහොම හරි මේක කරගන්න. දරුවා සනීප මේ ශල්‍යාගාරය. මේ ශල්‍යාගාරයේ සාමාන්‍යයෙන් දරුවන් 4 දෙනෙකුට එකවර පහසුකම් තියෙනවා. ඉතින් මේ වගේ වැඩිහිටියන්ට කරන එකක් මහරගම අපේක්ෂා රෝහලේ තියෙනවා. මේ දරුවන්ට හදපු පළවෙනි එක. ඉතින් මේකේ මේ වැඩේ කරද්දි මේ තව දැන් වෛද්‍යවරු ඒ කියන්නේ
ශල්‍යාගාරයක් තියෙනවා, උපකරණ තියෙනවා. ඒකට අවශ්‍ය කරන වෛද්‍යවරු ලංකාවේ ඉන්නවද? ඒ සඳහා සුසුකම් ඒක තමයි ඒ වෛද්‍යවරියක් ඉන්නවා. ඒ වෛද්‍යවරිය ලංකාවේ ඉගෙනගෙන මට දැන් මේ පහුගිය දවස්වල ප්‍රශ්න ටිකක් ඇති වුණානේ. එතකොට එතුමිය මට කතා කරලා පැය භාගයක් විතර කිව්වා. එතුමිය O level විභාගයෙන් පස්සේ මං හිතන්නේ දැන් අවුරුදු 40ක් විතර වෙනවා ඇති එතුමියට. අද වෙනකන් හැමදාම රැයට නිදි මරාගෙන පාඩම් කරනවා කිව්වා. ඉතින් වෛද්‍යවරියක් වෙන එක O level ඉවරුනාම A level කරන්න ඕන විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් වෙන්න සමත් වෙන්න. එතනින් එහාට වෛද්‍ය විද්‍යාලයේ අවුරුදු 4ක් හෝ 5ක් ගත කරන්න ඕන. ඊට පස්සේ ඉන්ටර්න් එක කරන්න ඕන. ඊට පස්සේ එංගලන්තෙත් ගිහිලා මේ විෂය කවුරුවක් කරන්නෙම නැති එක. මේකම තෝරගෙන ලංකාවේ ඉන්න එකම වෛද්‍යවරිය දරුවෝ වෙනුවෙන් ඒ ට්‍රාන්ස්ප්ලාන්ට් කරන්න. ඉතින් එතුමිය එහෙත් අවුරුදු දෙකම ෆුල් ටයිම් වැඩ කරා. ඉතින් එතුමියට එහෙ කිසිම ප්‍රශ්නයක් නැතුව නවතින්න පුළුවන්. හැබැයි ලංකාවට ඇවිල්ලා මහරගමටත් ඇවිල්ලා අපි වගේ අය සම්බන්ධ කරගෙන මේ වගේ යුනිට් එකක් හදවගෙන ඇත්තට එතුමියගේ අදහස මගේ අදහස නෙවෙයි. එතුමියට ඕනේ අපිව තල්ලු කරගෙන අපිටත් මේක මට ඉඳලා අගය කරන ඇගේ නමක් කිව්වනම් ඩොක්ටර් ප්‍රභානි. ඩොක්ටර් ප්‍රභානි. ඉතින් මේ හරිම ඉතින් එතුමිය කියනවා ඉංගලන්තේ නවතින්න තිබුණා. මේ ඔක්කොම ඇතැරලා අපි ලංකාවට ආවේ මේ වෙනුවෙන් පිනක් කරන්න, ඉගෙනගත්ත දෙයට සාධාරණයක් කරන්න, මේ දරුවෝ ටිකට ජීවිතේ දෙන්න. දැන් එතුමිය පවා තැතිගැන්වෙන් ඉන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා මේ රටේ. මේ පහුගිය දවස් ටිකේ වෙච්ච සිදුවීම් එක ඉතින් මම බැලුවා මම මේ ගොඩනැගිල්ලට වෙච්ච මහන්සිය මෙන්න මෙච්චර විතර ඇති. ඒ වෛද්‍යවරිය ඉගෙන ගන්න සහ ඒ විෂය තෝරගෙන එතුමිය ඒ විෂය තෝරගෙන ඒක ඉගෙනගෙන ඉවරලා දැන් අවුරුදු 6ක් වෙනවලු. ඊට පස්සේ කිසිම වෛද්‍යවරයෙක් ඒ බෝන් නැරෝ ට්‍රාන්ස්ප්ලාන්ට් දරුවන්ගේක විශේෂඥවරියක් වරෙක් හරි වෙන්න තෝරගෙන නැතිලු. එතකොට එතුමියගෙන් පස්සේ කිසිම කෙනෙක් නැහැ මේ වෙනකොට. ඇත්තටම නෙවෙයි ඇයි අර වගේ ප්‍රශ්න ටිකක් මේකට එන්නේ මේ ඒක තමයි අපේ රටේ මේකට මේ මිනිස්සුන්ගේ මනස හදන්න වෙනවා. ඉතින් මිනිස්සු හැමතිස්සෙම නෙගටිව්ම හිතන්න පුරුදු වෙලා. කවුරු හරි හොඳ ව්‍යාපාරිකයෙක් දැක්කොත් ඔහුට ගරහනවා. කවුරු හරි හොඳ කෙනෙක් දැක්කොත් අපේ තිබුණ මහා පුදුම සංස්කෘතියක්. ගමේ වෙද මහත්තයට ඉස්සර මිනිස්සු පුදුම විදියට සැලකුවා. ගමේ ගුරුවරයට පුදුම විදියට සැලකුවා. හරි? ගමේ වෙද මහත්තයා කොහේ හරි ගියා නම් පොලිමේ තියන්නේ වෙද මහත්තයා ඉස්සරහින් තියන්නේ. ගුරුවරයා ඉස්සරහින් තියන්නේ. එහෙම සලකපු දේවල් දැන් එහෙම් පිටින් නැති වෙලා කවුරු වෛද්‍යවරයෙක් කියන්නේ ඔහුට අපි කියමු සුපර් මාකට් එකක අපි ඉන්නකොට වෛද්‍යවරයෙක් කියලා දැනගත්තොත් මගේ ඉස්සරහා දුන්නොත් එයා ගිහිල්ලා බේරන්නේ ජීවිතයක්. ඉතින් ඒ වගේ ගුණාංග තිබුණා. ඒ වගේම හොඳ වැඩ කරන අයට මිනිසුන්ගේ සමාජයේ ලොකු පිළිගැනීමක් තියෙනවා. අදටත් තියෙනවා විශාල 99% විතර අයගේ. හැබැයි එක්කෙනෙක් දෙන්නේ මේ වැඩ කරනකොට ඒක ගරහනවා. හැබැයි ඔහුට ඒ ප්‍රශ්නය આવුත්. මොකද මේ පිළිකාව හැදිච්ච මේ දරුවෙක් ඒ පවුලක හිටියොත් ඔහුට තේරෙයි මේකේ තියෙන බැරෑරුම්කම මේකේ තියෙන මොකද මටත් ගෙදරට වෙලා හොඳට කිසි කරදරයක් නැතුව ඉන්න පුළුවන්. ඒ අතරම අහන්නත් හිටියේ දැන් නිලමේවරු හිටියා ඕනෑ තරම්. කපු මහත්තුරු ඔක ඉඳලා තියෙනවා. අවුරුදු ගාණක් තිස්සේ මිනිස්සුත් ගිහිල්ලා පඳුරු පූජා කරනවා. එතකොට ඒ කිසිම අවස්ථාවක සිදු නොවෙච්ච දෙයක් නේ මේ සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මේ නිලමෙතුමාට මොකද්ද තිබුණු ඌමනාව මේ වගේ අදහසක් පහළ වෙන්න සහ මේක වෙනුවෙන් මුදල් යොදවන්න ඒ තරමට එහෙම තියෙනවද? නෑ ඉතින් මේක මන් දන්නේ නෑ. ඉතින් මටත් ඒ අවස්ථාව ලැබුණා. ඒක මගේ පින වෙන්නේ නැති. මේ ඒක මගේ පින වෙන්නේ නැති. ඉතින් ඒක දරුවන්ට දෙයහමතුරන්ට විශාල පිනක් වෙනවා. අර වෛද්‍යවරිය හමු වීම සහ ඒගේ අදහස නිසා ඒ වෛද්‍යවරිය විතර නෙවෙයි එතන ඉන්න වෛද්‍යවරු දෙවිවරු වගේ වෛද්‍යවරු. ඉතින් ඔවුන් දරුවෝ වෙනුවෙන් පුදුම කැපකිරීමක් කරන්නේ. ඉතින් එතෙන්ට ගියොත් තමයි ඒ දැන් අපි හදපු වාට්ටුවේ අපි බොහොම ඉඩකට තියෙන වාට්ටුවක් හැදුවේ. දැන් සමහර ඇඳන් වල දරුවෝ දෙන්න ඉන්නවා. ඒ කියන්නේ දැන් වාට්ටුව මදි. දැන් තව වාට්ටුවක් හදන්න. දැන් අද උදේ ගියේ මම ඒක බලලා. ඉතින් වෛද්‍යවරු කියනවා තව එකක් හදමු කියලා. ඉතින් ඒ වුණාට මගේ ඇඟට නාම නෑ ඒක. ඉතින් අපිට සියලු දෙනා උදව් කරනවා. ඉතින් අර මේක කරන්නේ ඒ සඳහා ප්‍රධාන වෙන ප්‍රධානියට ගන්න එක.
සාපේ ඉතාම මේ සුවිශේෂී සිදුවීමක් දැක්කර එදා දවසේ රූපරාමුවල එක්තරා තැනක මේ සමරු පලකය සාමාන්‍ය සමරු පලකයක් අටිදහයක පාරක් කොන්ක්‍රීට් කරත් ගානව උඩ ඉඳලා ජනාධිපත්තුමාගේ මේක පරිදි අගපැතිතුමාගේ මේක පරිදි පලාට ඉන්න මාත්‍යවරයාගේ ප්‍රාදේශ සභාවේ මේ මන්ත්‍රීගේ නමින් නිලමේ බස්ටායක නිලමේවරයා විසින් කරවන ලදී කියලා. ඒ මුකුත් නෑ මේක මේ දෙවියන්ට පින් පිණිසයි. ඒක ඉතින් මෙහෙමයි අපි වගේ මිනිස්සු සතුටු වෙන්නේ ප්‍රසිද්ධියෙන් නෙවෙයි ජනප්‍රියත්වයෙන් නෙවෙයි. නැත්නම් මට නැෂනල් එකක් ඇඳගෙන ගිහිල්ලා ඉස්සරහ පුටු වාඩි වෙන්න පුළුවන් බැරි කමක් නෙවෙයි. අපි වගේ මිනිස්සු සතුටු වෙන්නේ වැඩක් කළා පින් කළා. ඉතින් ඒ සතුටු වෙන එක එක්කෙනා සතුටු වෙන ක්‍රමය. ඉතින් මම මගේ නම ගහලා සතුටු වෙන්නේ නැහැ. දැන් මං අද ගියාම පොඩි දරුවෙක් හිටියා අවුරුදු 3මාරක් කිව්වා. ඉතින් ඒ දරුවා මෙහෙම අත ගගා යනවා. ඊට පස්සේ මං ඇහුවා මොකද මේ දරුවා අත පත ගගා ඇවිදින්නේ කියලා. පෙනීම නැති වෙලා. සුමාන 3කට ඉස්සෙල්ලා පෙනීම නැති වෙලා දරුවට. ඉතින් ඒ මොලේ ඉරිගාවතියේ කියන්නේ ඊට පස්සේ ඒ දරුවා අම්මගේ මූණ අත ගන්නවා අතපත ගගා ඇවිදිනවා. හැබැයි එයා දන්නේ එයාට පෙනීම නැහැ කියලා. එයා හිතන් ඉන්නේ ලයිට් ගිහිල්ලා කියලා. එයාට අත්දැකීම තියෙන්නේ කරවල වෙන්නේ ලයිට් ගියාම විතරයි. එයා තාම හිතන් ඉන්නේ ලයිට් ගිහිල්ලා කියලා. ඉතින් අම්මට කියනවා ලයිට් දාන්න කියලා. මේ වගේ ඒවා දැක්කම ඉතින් අර තාම සංවේදී ඔව් ඉතින් අපිට ගහන මිනිස්සු අර CID එකට ගිහිල්ලා මට හොරා කියලා අර වොයිස් කට් දෙනකොට මේ වගේ මිනිස්සු ගැන බලන්න ඕන. එතුමා හදනවා නම් ඒ කවුරු හරි ගියපු කෙනා එතුමට මං සල්ලි හොයලා දෙන්නම් ඕන තරම්. මොකද ඒ වෙනුවෙන් මිනිස්සු ඕන තරම් ඉන්නවා. දැන් එක ගොඩනැගිල්ලක් හදනවා ඒ වෙනුවෙන් එක නෝන කෙනෙක් ලක්ෂ 1000ක් විතර වෙනකන් දෙනවා. තව ගොඩනැගිල්ලකට ලක්ෂ 1500 මිලියන 150ක් විතර. මේ තනි පුජ්‍යලයෝ. ඊට පස්සේ මං පිළිකා රෝලේ කුස්සිය හදන්න පටන් ගත්තා. ඒ ලොකු වැඩ. ඒ සඳහා හදන්න දේවාලේ සල්ලි වලින් හදන්න පටන් ගත්තා. දෙන්නෙක් ඉදිරිපත් වුණා. ඒ දෙන්න ඔක්කොම ගොඩනැගිල්ල එක්කෙනෙක්. ඒකට අවශ්‍ය ඉක්විප්මන්ට් එක්කෙනෙක්. මේ මිනිස්සු ඉන්න ඕන තරම් කරන්න. ඉතින් මේ වගේ තනි පුජ්‍යලයෝ දෙන්නෙක් එක්කහුවෙලා ඉතින් ඔහුට ඇත්තටම මේක හොරකමක් වෙලා තියෙනවා. ඇවිල්ලා හොයන්න ක්‍රම ඕන තරම් තියෙනවා. මොකද මම අද වෙනකොට රුහුණු මහ කතරගම දේවාලේ මටවත් මගෙන් පස්සේ එන කිසිම නිලමවරයෙකුටත් හොරකම් කරන්න බැරි වෙන සිස්ටම් එක හදලා ඉවරයි. දැන් මගෙන් පස්සේ එන නිලමවරයෙකුට ඔබතුමාලට ඉන්ටර්විව් කරන්න වෙන්නේ නැහැ මොනවා හරි වංචාවක් ගැන. මොකද සිස්ටම් එක හදලා නිලමෙට කොච්චර වුණත් හොරකම් කරන්න බෑ. ඊයේ වියදම අද උදේ වෙබ්සයිට් එකට ගියොත් දේවාලේ ඔබතුමාට බලා ගන්න පුළුවන්. වෙබ්සයිට් එකේ සම්පූර්ණ ඊයේ ආදායම වියදම මොනවටද වියදම් කරේ ඉදලක් ගෙනාවද කොස්සක් ගෙනාවද සිමෙන්ති කොට්ටයක් ගෙනාව ඔක්කොම බලා ගන්න පුළුවන්. ඉතින් එච්චර මට්ටමට හදලා තියෙනවා. ඉතින් මට හෝ මගෙන් පස්සේ එන නිලමේවරයෙකුට කිසිම විදියකින් සිස්ටම් එකක් තියෙන එකේ හොරා කියන බෝඩ් එක ගහන්න බෑ. ඉතින් ඔහු මගෙන් පැහැදිලි කිරීමක් ඇහුවා නම් මම ඔහුට කියනවා මෙන්න මේ දේවල් අපි හදලා තියෙනවා. එතකොට එයාට පුළුවන් නෑ මෙතනින් රින් ගන්න පුළුවන් නේද අහලා ඒක තව වැඩි දියුණු කරන්න. හරි? එහෙමනේ මේක ප්‍රගතිශීලී වෙනවා. විමර්ශනයක් වුණෙත් නෑ කිසිම අවස්ථාවක. විමර්ශනයක් නෙවෙයිනේ. ඔහු කොළ ටිකක් ගන්නවා. ඔහු කවදාවත් මං කතරගම එනවත් දැකලා නෑ. කවුරු හරි දීපු කොළ ටිකක් ගන්නවා. ගිහිල්ලා CID එකට කම්ප්ලේන්ට් කරා කියලා එතන ගේට්ටුව ගාවේ ඉඳගෙන කැමර එකක් අරගෙන මේ මිනිහා හොරා කියනවා. ඒකට අපි මිනිස්සුනේ. ඔහුත් මිනිස්සෙක්. ඔහුටත් දරුමල්ලෝ ගෙවල් දොරවල් පරම්පරා මට නම් එහෙම මට පරම්පරාවක් තියෙනවා දරුමල්. අපිට ඒක හරියට හර්ට් වෙනවා. හර්ට් වුණාම ඉතින් මන් දන්නේ මේ රටේ කවුරුත් ඉස්සරහට ඒ කියන්නේ ඒ කරපු පරීක්ෂණය කරන්න කියලා ඔහුට CID එකට ගිහිල්ලා කොළ ටික දීලා මේක පරීක්ෂණය කරන්න කියලා මහත්මයෙක් වගේ ඒක ඉල්ලීම කරන්න පුළුවන්. ඒකට CID එකට පරීක්ෂණයක් කරන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවට අපි ඕන දෙයක්. හැබැයි මාධ්‍ය ගෙනහිල්ලා මාධ්‍යවේදී වැඩිකාරයෙක් වෙලා නෙවෙයිනේ. මේ හොරෙක් කී. ඒතොර ඉස්සරහට කවුද වැඩ කරන්නේ මේ රටේ? මේ
එක්කවත් වැඩ කරපු මිනිසුන්ට හොරා කියපු එකනේ කරේ ධර්මපාලතුමාගේ ඉඳලා. ඒ අතරේ අකටයුතුකම් වෙලා ඇති. හැබැයි මේ හොරා කියන සංස්කෘතිය අපි නවත්තන්න ඕනේ. දැන් අපි දේවාලය හැදුවා වගේ ඊයේ වියදම අද උදේට බලා ගන්න පුළුවන් වෙබ්සයිට් එකේ මේක මුළු රටේම ආයතන ටිකට අමාත්‍යංශවලට රාජ්‍ය සභාවලට මේ සියල්ලට දැම්ම නම් හොරගම් කරන්න බෑනේ කාටවත්. ඔබතුමා කිව්ව කාරණාත් එක්ක අපිට හිතෙනවා සමහර වෙලාවකට මේවා දේව ආශිර්වාදද කියලා. ඒ කියන්නේ අර වැඩේ තව තවත් ප්‍රසිද්ධ වෙන්න ඔබතුමාට ඒ විදිහේ චෝදනා එල්ල කරා වෙන්න පුළුවන්. අනෙක් පැත්තෙන් තවත් කාරණාවක් මතුවෙනවා. ඒ කියන්නේ සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස පහර කෑමට ලක් වෙනවා වෛද්‍ය නලින්ද ජයතිස්ස එක් ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ ස්ථානයේදී කරපු. ඒකට පසුව ඔහුත් උත්තර දෙන ඒ වගේම ඔබතුමත් කියනවා මගේ නම් හිත රිදීමක් වුණේ නෑ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් මෙහෙම වෙන්නේ නැති ඇමතිතුමා හිතන්න ඇත්තේ කියලා සඳහනක් කරනවා. ඉතින් නිලමෙතුමා අපි ඒ ගැන ටිකක් දැනගන්න කැමතියි මොකක්ද ඇත්තටම එදා සිද්ධ වුණේ? නෑ එදා උදේ අපි මේ තව ගොඩනැගිල්ලකට මුල්කල් තිව්වා. ඒකත් දේවාලේ මහදන එකක් මාර්ගම අපේක්ෂා රෝහලේ. ඒකට ඇමතුමා සම්බන්ධ වෙලා තමයි මේ උත්සවයට සම්බන්ධ වුණේ. ඉතින් ඇමතුමාගේ කතාව මම අහන් හිටියා. ඉතින් ඇත්තටම ඒකේ මට මම හැමදාම කිව්වා වගේ මට ඒකේ විශේෂත්වයක් තිබ්බේ නෑ. ඉතින් ඒක වෙන කෙනෙකුට හිත රිදීමක් වෙන එක මට මම බලන කෝණය වෙනස්. මට හිත රිදීමක් නොවෙන්න ඒකේ ඇති ඒ කතාවේ මට ලොකු දෙයක් නැහැ. හැබැයි ඉතින් ඒ කතාවත් එක්ක පස්සේ නිර්මාණය වෙච්ච පරිසරය තමයි මේකේ අපි බලන්න ඕනේ. ඔබ ඒ කරපු කතාව සම්බන්ධව ඔබ හිතන්නේ ඒක හරියද? එහෙම දෙයක් විය යුතුද? ඒ කියන්නේ යම් ප්‍රතිපත්තියකට අනුව සැලසුම්. මේවන ඉතින් ඒ ඇමතිවරයා කතා කරේ එතුමගේ අදහස. ඒ අදහස හරිද වැරදිද කියන්න මට අයිතියක් නැහැ. මොකද එතුමා මේ රටේ සෞඛ්‍ය ඇමතුමා. අනිත් එක එතුමා කතා කරපු දේ කාරණේ මට නම් වරදක් පේන්නේ නැහැ. අවංකවම. ඒක වෙන කෙනෙකුට පේන්නත් පුළුවන්. මට පේන්නේ නැහැ. ඉතින් ඇමතුමා කිව්වේ මේකට සිස්ටම් එකක් හදමු අපි මෙහෙම කරමු කියලා. ඉතින් හරි. ඕකේ වරදක් වුණයි කියන්නේ. ඒ ඇමතිවරයා පත් වෙලා තාම මාසයක් වගේ. ඉතින් ඒ වරදක් වෙන එක සාමාන්‍යයෙන් වෙන්නත් පුළුවන්. ඒක ඕවා නෙමෙයි අපි අල්ල ගන්න ඕන මෙතන. ඇමතුමා මේ උත්සවයට ආපු එක අපි දේවාලයට කරපු ගෞරවයක්. සහ ඒ වෙනුවෙන් උදව් උපකාර කරපු බැතිමතුන්ට කරපු මම නම් දකින්නේ ගෞරවයක්. හරි. දැන් මේ රටේ හදන් තියෙන අපි සංස්කෘතිය දැන් සමාවෙන්න ඔය කතාවත් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා කියන්න. සහ මේ දැන් ඔහු සඳහන් කරපු කාරණාව ඇතුළේ කියපු එක්තරා කාරණාවක් තියෙනවා. ඒ කියන්නේ ගොඩනැගිලි හදනවා මේ ටික කළා යනවා ඊට පස්සේ අපිට තමයි රජයෙන් මේ නඩත්තු කිරීම සිද්ධ කරන්න වෙන්නේ කියලා. දේවාලයේ පාර්ශවයෙන් මේක හැදෙන්නේ. මම ඒකත් අහන්න කැමතියි. අත්‍තරම දේවාලයේ ඊට පසුවත් අපි නඩත්තු කිරීම අවුරුදු 10ක් විතර කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අවුරුදු 10ක් විතර ඒ ගොඩනැගිල්ල ඒ විදිහටම නඩත්තු කරගෙන යන්න ලෑස්ති වෙනවා. ඉතින් මෙන්න මේ අපි මෙන්න මේ මිනිස්සුયો දැන් පුරුදු වෙලා තියෙනවා. කවුරු හරි කතාවක් කරාම ඒකේ පොඩි කෑල්ලක් හරි එක්ක වැඩක් කරාම ඒකේ කොටසක් හරි මොකක් හරි අල්ලගෙන ගරහනවා මේ මන් දන්නේ වැඩ නැතුවද කියලා මිනිස්සුන්ට. ඉතින් මේක නෙවෙයි වෙන්න ඕන. දැන් මේ ආණ්ඩුව අවුරුදු 5කට පත් වෙලානේ. මේ ආණ්ඩුවත් එක්ක අපි රට ඉස්සරහට හරි ආණ්ඩුව කටන් වැටුනොත් මොකද වෙන්නේ? අපි ඔක්කොම කඩන් වැටුණානේ. මේ ආණ්ඩුවට කැමති පිරිසක් ඉන්නවා අකමැති පිරිසක් ඉන්නවා. ඉතින් කැමති අයත් අකමැති අයත් දෙගොල්ලම එක්ක අහුවෙලා මේ ආණ්ඩුව අවුරුදු 5ක් ගෙනියන එකයි කරන්න ඕන. උදව් කළා. එහෙම නැත්තම් වෙන්නේ අපිට අපේ ජීවිතේ අවුරුදු 5ක් අපි පස්සට යනවා. ඉතින් මිනිස්සු සමහරව හිතනවා තමන් කැමති දේ උන් නැති වුණාම කමන්නේ අපිත් පස්සට ගිහිල්ලා මේ මිනිස්සුත් ඵලේ දාගෙන ඔක්කොම කරමු කියලා. මං කියන්නේ කාගේ හරි අතින් වරදක් වුණාම ඒක අපි යටපත් කරන්න ඕන කියලා. ඒකට තමයි මම හැමතිස්සෙම කියන්නේ සිස්ටම් දාමු. දැන් මේ රජයටත් පුළුවන් අමාත්‍යංශයක් ගත්තොත් අමාත්‍යංශයේ ආදායම් වියදම් එදිනදා දාන්න. ඒක හරි ලේසි. ඊට පස්සේ නගර සභාවක් හරි මොනවා හරි ඕන ආයතනයකට දෙපාර්තමේන්තුව ආදායම් වියදම් දාමු. මෙන්න මේක කරපු දවසට විතරයි මං හිතන්නේ මේ රට ඉස්සරහට යන්න පුළුවන්. මේ ගිණුම් කරණය සහ මේ ඔඩිටිං හරියට හදාගත්තොත් මේ රට ඉස්සරහට යයි. නැත්තම් මේ ආණ්ඩු මාරු කරාට හෝ හොරකම් නොකරන Tamanට කැමති
දේශපාලඥ පත්‍ර ගත්තට වැඩක් වෙන්න. අනිත් කාරණාව මේ ඔබතුමාගේ අහන්න තියෙන මම මේක අහන්නේ කතරගම රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමෙතුමා හැටියට ඔබතුමාගෙන් ලංකාවේ අනෙක් තවත් දේවාල තියෙනවා මේ රටේ මිනිස්සුන්ගේ ආදරය ගෞරවයට පාත්‍ර වෙච්ච මේ තැන්වලත් යම් යම් දේශපාලන අතපෙවීම් සිද්ධ වෙනවා කියලා එහෙම නැත්නම් එහෙම යම් පිරිස් තමන්ගේ කූට උපායන් මගින් කුමන්ත්‍රණ මගින් මේවායි අයිතිය භාරකාරීත්වය ප්‍රවේණීගත ඉඩම් මේවා පරවේණ ඉඩම් ලබා ගන්න උත්සාහ කරනවා මේ වගේ සමාජයේ දැඩි ලෙස මතයක් මේ වෙලාවේ ගොඩනැගෙමින් පවතිනවා විශේෂයෙන්ම නම කියලාම කිව්වොත් සමන් දේවාලයේ රත්නපුර මේ වෙනකොට දැඩි කතා බහට ලක් වෙලා තියෙනවා. ඉතින් දේවාල කියන්නේ පන්සල් පල්ලි කෝවිල් ඒ ඔක්කොම සංස්කෘතිය. ඒ සංස්කෘතිය ඇතුලේ හොඳ හෝ නරක සම්ප්‍රදායන් තියෙනවා. ඒක කෙනෙකුට හොඳ වෙන්න පුළුවන් තව කෙනෙකුට නරක වෙන්න. හැබැයි ඒක මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලා අවුරුදු 100,000 ගාණක් පවත්තන් ආපුවා. ඒව කඩන්න අපිට කිසිම අයිතියක් නැහැ. ඒ සංස්කෘතිය මේ රටට අයිති. ඒක Hindu කෝවිලෙත් තියෙනවා, මුස්ලිම් පල්ලියෙත් තියෙනවා, කතෝලික දේවස්ථානෙත් තියෙනවා, බෞද්ධ තැන්වල අපේ වගේ දේවාලවල ඒ දළදා මාලිගාවේ අටමස්ථානේ මේ හැමතැනම සංස්කෘතියක් තියෙනවා. ඒක සමාජයට පොතක ලියවිලා නැහැ. මුඛ පරම්පරාවෙන් එනවා. දැන් බස්නායක නිලමේගේ රාජකාරිය කොහොල් ලියලා නැහැ. මුඛ පරම්පරාවෙන් එන්නේ. මට ඉස්සෙල්ලා හිටපු නිලමේ තමයි මට කියලා දෙන්නේ. එතකොට ඒක නීතියක නැහැ. හැබැයි අපි අර සංස්කෘතියකට පහර දුන්නොත් අපි මට තේරෙන්නේ අපේ කියන්නේ ශ්‍රී ලාංකිකයෝ හැටියට ලොකු අපහසුතාවයකට පත් වෙනවා. හැබැයි ඒ ඇතුලේ දැන් මේ වෙනකොට අත්‍තරම සමන් දේවාලයේ කිසිම පූජාවක් සිද්ධ වෙන්නේ නැහැ. දොර වහලා අග්ලු දාලා තියෙන්නේ. එතකොට පහනක් පත් වෙන්නේ නැහැ. මේ වගේ කාරණා මේ සංස්කෘතිය හැබැයි මෙහෙමකුත් තියෙනවා. රටේ රාජ්‍ය නායකයා පත් වෙන්නේ රටේ ඉන්න වැඩි පිරිසකගේ කැමැත්තෙන්. ඔහුට ඒ සඳහා යම් කිසි අදහසක් ප්‍රකාශ කරන්න දැන් අපි කියමු රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ පත් යන්නේ කිරිවේර අභිනවාරාමේ නායක හාමුදුරු දෙන්න. ඒ හාමුදුරු දෙන්නට යෝජනා කරන්න පුළුවන් නිලමේ හැටියට අපි මේ වගේ කෙනෙක් හොඳද කියලා. හැබැයි ඒ දෙන්නයි දන්නේ මේකේ සංස්කෘතිය. මේකේ අවුරුදු 10 ගානක් ආපු සංස්කෘතිය. අර මොකද කාගෙත් කැමැත්තෙන් පත් කරපු රාජ්‍ය නායකයට අයිතියක් තියෙනවා. ඒකට යම්කිසි යෝජනාවක් කරන්න. හැබැයි අර දෙන්න ඒ සංස්කෘතියන් ඇතුලේ ඒකට ගැලපෙනවද ඒ කියන දේවල් ඔක්කොම බලනවා. ඒ නායක හාමුදුරු දෙන්න තමයි මුරගල් දෙක වගේ ඉන්නේ. උන්ට පිටින් ගිහිල්ලා කරන්න බෑ යම් දෙයක්. එතන සීමාවල් තියෙනවා. ඉතින් ඕන රාජ්‍ය නායකයෙක් මේ දක්වා පත් වෙච්ච උන් දන්නවා මේකේ සීමාව මොකක්ද. මැදිහත් වෙන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාව ඇතුලේ තමයි කවුරුනම් මැදිහත් වෙන්නේ. ඉතින් මම ඔය සමන් දේවාලයක ගොඩක් අධ්‍යයනය කරේ නෑ. ඉතින් ඒකෙත් මං හිතන්නේ රජය මැදිහත් වෙයි කියලා. මේ ඒ සංස්කෘතිය වලට මේ පහර දෙන්න හොඳ නැහැ. ඒ පහර දුන්නොත් අපි ජාතියක් හැටියට තමයි අපි කඩන් වැටෙන්නේ. ඔබතුමා සඳහන් කරා මේ අභිනවාරාමය ඒ වගේම කිරිවිහෙරේ ස්වාමීන් වහන්සේලා තමයි මේ පත් කිරීම සිද්ධ කරන්න කියලා. ඇත්තටම එහෙම ලොකු අවබෝධයක් මේ රටේ ජනතාවට නැහැනේ. අපි පෙරත් ඊට පෙර වැඩසටහනෙත් කරලා තියෙනවා. මම අහන්නේ මේ නැවතත් කියන්න අපිට මේ ඇත්තටම නිලමෙවරේ කොහොමද පත් වෙන්නේ? නිලමෙවරේ පත් වෙන්නේ විහාර දේවලකම් පනත අනුව තියෙනවා. නිලමෙවරේ සඳහා සුදුසුකම් සහ නුසුදුසුකම් පනතේ තියෙනවා. එතකොට ඒ අනුව තමයි ඉල්ලීම් කරන්න පුළුවන්. එතකොට කිරිවෙහෙර රාජමහා විහාරයේ නායක හාමුදුරුවෝ තමයි නිලමේ යෝජනා කරන්නේ. අභිනවාරාමේ නායක හාමුදුරුවෝ තමයි ඒක ස්ථිර කරන්නේ. ඊට පස්සේ මහසෙන් රාජමහා විහාරයේ වැඩිහිටි කන්ද ඊට පස්සේ කොටබෝ දේවාලයේ නිලමෙතුමා. ඔය 5 දෙනා ඉන්නවා. ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්තුමාලා 11 දෙනා ඉන්නවා. ඉතින් මේ මණ්ඩලය තමයි තීන්දුව කරන්නේ කවුද නිලමේ කියලා. දැන් මමපත් වෙනකොට මගේ නම යෝජනා කරලා ස්ථිර කරා කවුරුත් එකග වුණා. වෙන කවුරුත් ඉදිරිපත් වුණෙත් නැහැ. ඉතින් ඒ වගේ බොහොම සුන්දර මේ කාටත් පිළිගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් දැන් අර ප්‍රශ්නේ ඉවරද මේ
කතරගම දේවාලේ තිබුණු දැන් ඔය කතරගම කපු මහත්තුරුත් එක්ක යම් ගැටලුවක් තිබුණානේ ඒකේ. ඒක ගොඩක් දුරට සමනය වෙලා තියෙනවා. ඉතින් කපු මහත්තුරු පූජා වට්ටියට හම්බෙන සල්ලි ටික ඔක්කොම තාම පෙරසේ ගෙනියනවා. හැබැයි බැතිමුතුන් දැනුවත්. ඉතින් බැතිමුතුන් දැනුවත් ඉඳලා තමයි මේ වගේ පිළිකාර වහලා හදන්න බැතිමුතුන් සල්ලි දෙන්නේ. එතුමා සාමාන්‍යයෙන් දැන් පෞගිය රජයන් එක්ක ළඟින් කටයුතු කරා ඇසුරු කරා හිටපු අයත් එක්ක දැන් අලුත් ආණ්ඩුවක් විශේෂයෙන්ම අලුත් මූණු එක්ක අලුත් පාර්ලිමේන්තුවක් පත් වෙලා තියෙනවා. මට මේ අවසාන වශයෙන් ඔබ ගන්න තියෙන ප්‍රශ්නය මේ රජයත් එක්ක දැන් ඔබ කතා කරන විදිහට සමහර වෙලාවට නිකන් අපිට තේරෙනවා මේ ඇඟ බේරගෙන ගාන්න තාම මේගොල්ලොත් හොඳයි ඒක හරියට කරොත් මෙහෙමයි වගේ කතාවක්. එහෙම ෂේප් න්‍යායකද යන්න හදන්නේ මොකද්ද මේකට තියෙන්නේ? නෑ ඉතින් අපේ හිටපු රජයල් ඔක්කොම එක්කම බොහොම සුහදව ළඟින් වැඩ කරා. රාජ්‍ය නායකයොත් ළඟින් වැඩ කරා. සමහර රාජ්‍ය නායකයෝ ඥාති වෙන අයත් හිටියා. දැන් මම පත් වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි මගේ නම යෝජනා කරේ. කිරිවේනේ හාමුදුරුවන්ට. අපිනමාරාමේ හාමුදුරුවන්ට. ඉතින් ඒවා මේ හංගන්න ඒකේ ඇති වරදක් නැහැ. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි එතකොට රටේ මිනිස්සු එක්ක අහුවෙලා තෝරලා දීපු නායකයා. රාජ්‍ය නායකයට ඒකේ යම් අයිතියක් තියෙනවා. ඉතින් දැන් ඉන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා. ඔහුටත් මගේ තියෙන ලිංගතුකම බැඳීම රාජ්‍ය නායකයන්ට දුර කාලයේ වසර 5යි නේ. වසර 5යි. ඒ හා සමානයි. මොකද ඔහු මගේ රාජ්‍ය නායකයා. ඔහු මගේ ජනාධිපති. මේ අනෙක් පුරවැසියන්ට වගේම මගේ ජනාධිපති. ඉතින් මොකද ඔහුට අපි එක්ක අහුවෙලා 150කට වැඩි ඡන්දෙ දුන්නනේ. අපිත් එතකොට මේ රටේ පුරවැසියෝනේ. ඒකේ මහ වෙනසක් නැහැ. මට ආණ්ඩු තිබුණම ආණ්ඩු අලුතෙන් ආව. ඒකේ මම නම් ඒක මං ලොකුවට ඒක ඇඟට දැනෙන්නෙම නැහැ. ඒ ඉන්න රාජ්‍ය නායකයා කිසිම කෙනෙක් මොකද ඔහු රාජ්‍ය පාලනය කරන නිසා මේ පොඩි දේවල් වලට මේ සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් ඔහු රටේ රාජ්‍ය නායකයා. අතන ඔබතුමාට තව කොච්චර කල් වගේ තියෙනවද මේ දුරේ කටයුතු කරන්න සහ මේ දැන් හදිස්සියවත් රාජ්‍ය නායකයා දැන් අලුත් ඉතින් ඔහුට සමහර විට ඕන වෙන්න පුළුවන් ඔහුගේ වෙනත් පුද්ගලයෙක්ව අර ඔබ කිව්ව විදිහටම මහින්ද රාජපක්ෂ මහත්තයා හාමුදුරන්ට යෝජනා කරා වගේ ඔහුටත් වෙන කෙනෙක්ව යෝජනා කරලා පත් කරගන්න අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක ඔබතුමාත් අර අපි සමහර මතක තියෙනවානේ. ඒ නිසා අරගල කරලා දේවාලේ අතුරත් ගෙදර අරගෙන ඇවිල්ලා එහෙම සටනක ඉඳීද එහෙම නැත්නම් සාමකාමීව විසිරියයි. නෑ ඉතින් මම ඇයි නිලම වෙන්නේ? මම නිලම වෙන්නේ පින් කරන්න. සහ දේවාලයේ ඒ සම්ප්‍රදායවල වත් පිළිවෙත් ඒ ටික සුරකින්න. ඉතින් මට මේක ඕන වෙලාවක අතාරින්න පුළුවන් වෙන්න බෑ. ඒ වගේම අපිට අහන්න ලැබෙනවා ඔබ ඒකට මට වැඩිය හොඳ කෙනෙක් පත් කරගන්න ඉන්නවා නම් මං කියන්නේ මට වැඩිය හොඳ කෙනෙක් යෝජනා වෙනවා නම් ඇත්තට මං ඉන්න එකේ තේරුමක් නැහැ. ඒ කවුරු හරි හිතනවා නම් මං තව අවුරුදු 5ක් ඉන්න ඕන කියලා. බොහොම කැමතියි මම. මොකද විශාල තව අවුරුදු 5ක් පින් කරන්න පුළුවන්. ඒකට මම බොහොම කැමතියි. හැබැයි මට වැඩිය හොඳ කෙනෙක් මේකට පත් කරගන්න මං කියන්නේ නැහැ මේ රටේ මට වැඩිය හොඳ මිනිස්සු නැහැ කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක ඒ සඳහා අවස්ථාවක් තියෙනවා. අයිතික පින් කරන්න සහ වැඩ කරන්න මේ තනතුර ඕනෙම නැහැ. වෙන ඕන තරම් අවස්ථා මිනිස්සුෙකුට එක අවස්ථාවක් නැති වෙනකොට තව අවස්ථා 10ක් විවෘත වෙනවා. තව කොපමණ කාලයක් මේ දුරේ ඔබතුමා අවුරුද්දක පමණ කාලයක් තියෙනවා. අවුරුද්දක් පමණ තියෙනවා. ඒකෙන් පස්සේ ඔබතුමා මේ දළදා වහන්සේ අනේ නෑ එහෙම කිසිම බලාපොරොත්තුවක් නෑ මගේ. මේ ඒක එහෙම ගන්න බෑ. දළදා මාලිගාවේ දියවර්ණිලමකම ඒක මං හිතන්නේ මං ඒකට ඉදිරිපත් වෙන්න කිසිම අවස්ථාවක මේ යාවි කියලා. එහෙම කිසිම අදහසක් නැහැ. මං ඉතින් මේක නැතුව මං සාමාන්‍ය පුද්ගලයෙක් හැටියට ජීවත් වෙනවා. ඊට වැඩිය පින් කරන්න අවස්ථාව ඕන තරම් තියෙයි. හොඳයි. වැඩසටහන අවසන් කරන්න කලින් මට අවසාන වශයෙන් මම ඔබතුමාගෙන් නැවතත් අහනවා. අර මුලින්ම අහපු කතාවම තමයි. ඇත්තටම මෙච්චර දෙයක් කළා මේ වගේ පින්කමක් කරලා ඔබ හදවතින්ම සතුටින් ඉන්නේ. මොකද එහෙම එකක් අපිට ඔබේ මූණෙන් පේන්නේ නැහැ. මේ මුළු කතාන්දරය ඇතුලේ යම් දුකක් කලකිරීමකුත් මේක ඇතුලේ තියෙනවා වගේ එකක් පේනවා. සහ මේ පින්කම් මෙතනින් ඉවර නෑ. අපි වගේ අය නවත්තන්න බෑ. අපි අය වගේ අයට ගල් ගහනකොට
පහර දෙනකොට අපි බලවත් වෙනවා, ශක්තිමත් වෙනවා. හැබැයි ඉතින් අර දරු පැටවුන් වෙනුවෙන් කරපු දේ අර පුජ්‍යලෙක් ගිහිල්ලා මොකද ඒ මට ගරහපු විදිය මේ රටේ එක පුජ්‍යලයා මට ගැරහුවේ 2,20,00,000න්ම එකම එක්කෙනා ගැරහුවේ. ඉතින් ඔහුට ඒ ගරහන්න නැතුව තව ගොඩක් දේවල් කරන්න තිබුණා. මං පොඩි පසුබෑමක හිටියා. හැබැයි දැන් නෑ. මම බොහොම ශක්තිමත්. මේ වගේ පින්කම් ඉස්සරහට ගොඩක් කරනවා. ඉතින් ඇත්තටම ගොඩක් සතුටින් ඉන්නේ. ගොඩක් සතුටින් ඒ දරු පැටවුන්ගේ මූණු දකින්නකොට, ඒ දරුවෝ සනීප වෙනකොට, මං කරපු පින ගැන මෙනෙහි කරනකොට, මේ සඳහා උදව් කරපු අය මෙනෙහි කරනකොට පුදුම සතුටක් තියෙන ඉතින්. ඒ සතුට කාටවත් නැති කරන්න බෑ. ඒක මගේ හිතේ තියෙන සතුට. ඉතාම සංවේදී වුණා යම් තැන්වල. ඒ වගේම බොහොම සතුටු හිතුණු තැන් තිබුණා. ඒ වගේම අපිටත් ධෛර්යයක් දැනුණු තැන් තිබුණා. මේ කතාන්දරය ඇතුලේ කෙටි වේලාවක් වුණත් ඔබත් එක්ක බොහෝ දේවල් කතා කරා කියලා අපි විශ්වාස කරනවා. සහ හෙට දවසේදී අපේ රටේ දරුවන් වෙනුවෙන්, මේ රටේ අහිංසක ආසරණ දුප්පත් ජනතාව වෙනුවෙන් දෙයක් කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දිවයින ඔන්ලයින් අපි හැමෝම. ඒ වගේම නිලමෙතුමා අපි විශ්වාස කරනවා දැන් තමයි කතරගම දෙයියෝ ඇත්තටම බැතිමත්තු වෙන අපේ කන්නලව් අහලා තියෙන්නේ කියලා. ඉතින් ඔබට ස්තුතියි රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන් කරපු දෙයටම. ඒ වගේම ඔබතුමාලත් මාව ධෛර්යමත් කිරීම ගැන අනේක වාරයක් ඔබතුමාලටත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. අයබෝන්. මෙවැනි වීඩියෝ නරඹන්න දිවයින ඔන්ලයින් YouTube channel එක subscribe කරන්න.